දේවා නර අපායට්ටා තථා දස දිසාසු ජාති අවිඥාන සුභ නිබන් සවිඥාන සුභන් නිමන් කායන් අසුභතෝ පස්සන් අසුභම් භාවයේ සති වන්න සංඨාන ගන්දේහි පොඩි හඳ ඔය මොනේ පාඩම් කරන්නේ? අසුභ කර්මදාන ඇහුනේ නෑ. මොකද්ද? අසුභ කර්මදාන අසුභ කමටහන. හොඳයි හොඳයි. හයියෙන් කියන්න බලන්න. වන්න සංඨාන ගන්දේහි ආසය කාසතෝ තථා පටික්ඛෝණානි කායේමේ කුණපාණි දිසෝලස පතිතම් හාපි කුණපාජේ ගුජ්ජං කාය නිස්සිතං ආදාරාහි සුචි තස්ස කාය තුකඩ පේටිතං. දැන් ඔය ටික කටපාඩම්ද? එහෙම මට කියන්න බලන්න මුල බලාගන්න. හරි දැන් පොත වහලා කියලා වැඳගෙන කියන්න බලන්න. අසුභ කමටහන කියන්න. අවිඥාන සුභ නිබන් සවිඥාන සුභන් නිමන් කායන් අසුභතෝ පස්සන් අසුභම් භාවයේ සති වන්න සංඨාන ගන්දේහි ආසය කාසතෝ තථා පටික්ඛෝලානි කායේමේ කුණපාණි දිසෝලස පතිතම්හාපි කුණපාජේ හුජ්ජං කාය නිස්සිතං ආදාරෝහි සුචි තස්ස කාය තුකන පේටිතං මීල් හේ කිමිව කායයන් අසුචිම්මි සමුට්ඨිත අන්තෝ අසුචි සම්පුන්න පුන්න වච්ච කුටීවී අසුචි සන්දතේ නිච්ඡං යතා මේද කතාලිකා. ඇති බොහොම හොඳයි. ගොඩක් හොඳයි පොඩි හාමුදුරුවෝ. තව පාඩම් කරන්න. අද ධම්මපදේ නේද පාඩම් කරන්නේ? ධම්මපදේ ගාථාව පාඩම් කරන්න. තෙරුවන් සරණයි.